හරි. ඕකේ. අපි මේ විදිහට සාකච්ඡා කරලා බලමු. ඔයාගේ ෂොප් එකේ ඩීටේල්ස් කොහොමද ඔයාට අවශ්‍ය වෙලාවට ඔයා චේන්ජ් කරගන්න කියන කාරණාව සම්බන්ධ. ඔව් අපි දන්නවනේ සමහරක් වෙලාවට අපි ඩේටා දැම්මන් පස්සේ සමහරක් වෙලාවට අපි ෆෝන් නම්බර්ස් වෙනස් වෙන්න පුළුවන්, ලෝගෝස් වෙනස් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ වෙලාවට ඔයා කොහොමද තනියම ඔයාගේ ෂොප් එකේ ඩීටේල්ස් වෙනස් කරන්න කියන කාරණා අපි මේ වීඩියෝ එකේ සාකච්ඡා කරලා බලමු. අන්න ඒකෙදී ඔයාට යන්න වෙනවා මෙන්න මේ තියෙන අද ඔප්ෂන් එකට. මේ තියෙන තැන වාගේ සිස්ටම් එක වෙනස් වෙන්න පුළුවන් මොකද වාගේ සිස්ටම් එක ටයි් අනුව මේක තියෙන දාලා තින බොක්ස් නැත්තන් ඉලමස් මේක වෙනස් වෙන්න පුළුවන් වා යන්න ඕන මෙන්න මේ අද කියන ඔප්ෂන් එක වාගේ සිස්ටම් එක මේක තියන් තැන වෙනස්සන්න පුළුවන් අදාල තැන බල්ලා අද ඔප්ෂන් එකට යන අද ඔප්ෂන් එකට ගියම් පස්සෙදී වාලට බලාගන්න පුළුවන් මෙන්න මේ වගේ සෙටිං කියලා ඔප්ෂන් එකක් වාට එනේබල් වෙලා වැටේවි මෙන්න මේ සිටිං යන මෙන්න මේ සෙටිං කියන එක තුළේ තමයි වාගේ ශොප් එක සම්බන්ධව සිස්ටම් එක සෙටිං ඔක්කොම බිල්ඩ් අප් වෙලා තියෙන ගොඩ නැගිල්ල එකතු වෙලා තියෙන ඊළඟට වා යන්න ඕන සෙටිං සොටාවන් පස්සෙදී මෙන්න මේ සිස්ටම් සෙටිං සිස්ටම් සෙටිං සොටාවන් පස්සෙදී වාට පුළුවන් මෙන්න මෙතනින් ෆයිල් එකක් සිලෙක් කරලා වාගේ අවශ්‍ය ලෝගෝ එක මෙතනින් සිලෙක් කරලා ගන්න ඉට පස අපිකම වාට වගේ ශොප් එක නම වෙනස් කරන්න ඕන කියලා වාට පුළුවන් මෙන්න මේ ශොප් එක නමට වාට වෙනස් කරන්න අවශ්‍ය ශොප් එක නමදාන්න වාට ශොප් එක මොබයිල් නම්බ එක වෙනස් කරන්න ඕන්නම් එක දාන්න පුළුවන් ශොප් එක ඇඩ්‍රස් එක ඉලාට ඕනගේ නම ඕනගේ කන්ටක් නම්බගම ඕන දෙයක් වාට මෙන්න මෙතන වාට වෙනස් කරගන්න පුළුවන් කියව ති අපිගෙම වාට බිල්ල එක වාට තව සමහර විශේෂ දේවල් එකතු කරන්න අවශ්‍යය කියලා අන්න ඒවගේ වෙලාවක වාට මෙන්න මෙතන ශොප් ඩිස්ක්‍රපෂන් කියන එකට වාට ඒ අවශ්‍ය කරන කරුණු එකතු කරගන්න පුළුවන් හැකියාව තියෙන ඊලාට මෙ පොසිෂන්ස් කියන තැනට එකතු කරන්න හරි වාටක පෙන්න්න ඕන බිල්ල එක උඩින්න පල්ල හැඳ කියන පොසිෂන් එක බස් මෙතන ෆෝන් සයිසවාට අවශ්‍ය විදියට අඩු වැඩි කරගන්න පුළුවන් ඒටික ඇප්ලයි කරලා වාට මෙන්න මේ සේව් කියන බටන එක හරා වගේ සෙටිංස් ටික ඇප්ලයි කරපු සෙටිංස් ටික වාට සේව් කරගන්න පුළුවන්කම තියෙනවා